Hi, කොහොමද ඔයාලට? ඔන්න අදත් මම පිළිගන්නවා සාදරයෙන් Model Girl YouTube channel එකට. ඔන්න ඉතින් අද මම අරන් ආවේ මගේ මම පාවිච්චි කළා මට රිසල්ට් තිබුණු ප්‍රොඩක්ට් එකක් ගැන මගේ අවංක අදහස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක ආදරයෙන් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම මම funny clips දානවා, post video. ඉතින් ඒවත් බලන්න කැමති අය සෙට් වෙන්න ස්කින් කෙයාර් වීඩියෝ බලන්න කැමති අයත් channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ ප්‍රොඩක්ට් එක මේ වෙනකොට පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්, පාවිච්චි කරපු කෙනෙක් වෙන්න පුළුවන්. රිසල්ට් හම්බ නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, හම්බ වුණු කෙනෙක් වෙන්න පුළුවන්. මම රිසල්ට් හම්බුණු කෙනෙක් විදිහට මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ Roshan brand එකේ එන olive oil treatment එක. ඉතින් පළවෙනි කාරණාව තමයි ඔයගොල්ලොන්ගේ හිස් කබල පිරිසිදු කරගන්න මේ ප්‍රොඩක්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෙන්සර් ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ ප්‍රොඩක්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව හිස් කබලේ තෙතමනේ. ගොඩක් අයට ඩැන්ඩ්‍රෆ් තියෙනවා. හිස් කබල අධික ලෙස වියලී යාමෙන් තමයි ඩැන්ඩ්‍රෆ් ඇති වෙන්නේ. ඉතින් මේ කාරණාවට මෙන්න මේ hair treatment එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව විදිහට damage repair කරලා හිසකේ ශක්තිමත් කරගන්න අපිට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම කාරණාව තමයි සතියෙන් දෙකකින් කොණ්ඩේ වවා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට baby hairs අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රොඩක්ට් එක 3-in-1 ප්‍රොඩක්ට් එකක් විදිහට හඳුන්වන්නේ ඇයි කියලා. පළවෙනි එක hair mask එකක් විදියට. ඔයගොල්ලෝ නාන්න පැය භාගයකට කලින් ඇප්ලයි කරලා තියලා hair එකේ ඔක්කොගෙම ස්කැල්ප් එකේ ඇප්ලයි කරලා තියලා විනාඩි 30කට පස්සේ හොදලා ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයාලා නාල ඉවර වුණු ගමන් කන්ඩිෂනර් අපි යූස් කරනවානේ. ඒ වෙනුවට මේ ට්‍රීට්මන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි leave on conditioner කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒ කියන්නේ නාලා කොණ්ඩේ සාමාන්‍ය තෙත වේලුණාට පස්සේ අපිට leave on conditioner එකක් විදිහට, ඒ කියන්නේ හොදලා අරින්න නැති conditioner එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මටත් තියෙන curly hair එකක්. ඒක මේන්ටේන් කරගන්න කොණ්ඩේ දන්නවා curly hairs තියෙන අය ගොඩක් ගැලවෙනවා. ඉතින් ගැලවෙන එක මේන්ටේන් කරගන්න මොයිස්චර් එකට තියාගන්න. ඉතින් මමත් යූස් කරන්නේ මෙන්න මේ ට්‍රීට්මන්ට් එක. ඔයගොල්ලන්ටත් try කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මාව බලන් හිටපු අහන් හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි.